වැල් හැදුනාට මල් එන්නේ නෑනේ එක වැලක කියලා මගේ යාළුවෙක් දවසක් කිව්වා වැනිලා වවන්න ගම වෙන මොකුත් නෙමෙයි. කතාව ඇත්ත. වැනිලා කියන්නේ වැල හැදුන පළියටම මල් හැදෙන්නේ නෑ. මේකට පොඩි දේවල් ටිකක් කරන්න ඕනේ. ඒ කියන්නේ වැල පීඩණයටපත් කරන්න ඕනේ. මම ඕනි කෙනෙක් ඉන්නවා නම් විස්තරාත්මකව කියලා දෙන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. ඒ දේවල් කරාට පස්සේ තමයි සාමාන්‍යයෙන් අපි ටික කලාපේ නම් මාර්තු මැයි අතර මල් හටගන්නේ. එතකොට මේ වගේ හැදිච්ච මල් එතකොට ඒකට අපි පීඩණයටපත් කරන්න ඕනේ සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි ওই කාල සීමාව අතරේ ඉඩොර කාලේ අල්ලලා. ඒ වගේම තමයි මල් පිපුණාට කරලක් නැහැනේ එක වැලක. එහෙම කියලාත් කියනවා. ඒකත් කතාව ඇත්ත. බඹරුන් මීමැස්සෝ ඉඟිබිඹි පාලා ගියාට මේකේ මල් හැදෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අනිත් මල් වගේ මේක පරාගණය කරන්න බෑ මීමැස්සන්ට බඹරුන්ට. එක එක જાතියට එක එක තියෙන දැන් උදාහරණයක් විදිහට පැෂන් මල පරාගණය කරනවා අම්බලම් පාලුවා කියන කෘමියා. හැබැයි මේකට හමින් බර්ඩ් එහෙමත් නැත්නම් පැණි කුරුල්ලට පුළුවන් මේ මල පරාගණය කරන්න. හැබැයි අපේ සමාජයේ පැණි කුරුල්ල අඩු නිසා මේක පරාගණය වෙන්නේ නැහැ. එහෙමනම් අපි කෘත්‍රිමව පරාගණය කළ යුතුමයි මල් හැදෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp එකට පණිවිඩයක් දාන්න. කෝල් ගත්තොත් සමහරට ආන්සර් කරන්න බැරි වෙයි. හැබැයි මැසේජ් එකක් දැම්මොත් මම අනිවාර්යෙන් රිප්ලයි කරලා උදව්වක් කරන්නම්. 072 463 26 26යි WhatsApp අංකේ. මැසේජ් එකක් දාලා තියන්න මොකක්ද තියෙන ගැටලුව කියලා අනිවාර්යෙන්ම උත්තර දෙන්නම්. එහෙනම් බොහොම ස්තුතියි යාළුවන්ට.